අපි යනවාද සීසෝ පදින්න. අපි දෙන්න ඉතින් අද තනියම හිටියේ මේ ගම් වතුර ප්‍රශ්නත් එක්ක. ගෑසුත් ඉවර වෙලා ඉතින් චූටි ගෑස් එක තමයි පුරව ගන්න වෙන්නේ. මට ලොකු එකක් අරන් යන්න බෑනේ. ඉතින් එහෙනම් ඉතින් අපි ග්‍රවුන්ඩ් එකේදී හම්බෙමු. ඒ වැටෙය. ඉතින් ගෙදරට වෙලා අපි දෙන්න තනියම ඉන්නකොට කම්මැලිත් එක්කනේ ඉතින් මේ දවස්වල ගම් වතුරට කොටු වෙලා ඔහේ සතියක් දෙකක් ගෙදරට වෙලා හිටියා. ඉතින් අපි දෙන්න නිකන් ආවා සීසෝ පැදලා යන්න. මට නම් ඉතින් සීසෝ පදින්න බෑ. පුතා තමයි ඉතින් පදින්නේ. ඒ කැරකිල්ලද? බලාගෙන ඉන්න. වැටේ ඈ? බහිනාද? දැන් කොහෙද යන්නේ? කොහෙටද යන්නේ? ආයෙක පදින්න යන්න. බයි. යන්න. යා. ආනගි. මම නැතුව මෙතන සෙල්ලම්වත් කරන්නේ. මම ඉතින් ළඟට වෙලා බලාගෙන හිටියා. නේ. යා. එන්න. ඕලි ඉස්සරවා. ඕ. අයියන්. ගන් වැටි. හිමින්. වෙනදාට ඉතින් මෙතන ගොඩක් කට්ටිය ඉන්නවා. අද නම් ඇත්තටම හිටියේ අපි තව බබාලා දෙන්නෙකුයි තුන් දෙනෙකුයි විතරයි. ඉතින් පුතාට නිදහසේ මෙතන සෙල්ලම් කරගන්න අද පුළුවන් වුණා. ඉතින් ඔහොම තමයි අපේ සෙනසුරාදා දවසේ චුට්ටක් ගෙවුනේ. මොකද මහත්තයත් නැති නිසා අපිට ඉතින් හරිම පාළුවෙන් තමයි අපි දෙන්න ගෙදරට වෙලා හිටියේ. නැගලා යන්න බැරි හින්දාද කලකවන්නේ? වැටෙයි. ඉතින් ප්ලේග්‍රවුන්ඩ් එක ගාව එවලම හදලා දෙන මේ මඤ්ඤොක්ක පෙති තියෙනවා. එතන මාරම රසයි ඒක. හැමෝම වගේ එතනින් ගන්නෙ. මොකද එවලම අපිට පේන්නම හදනවා. ඉතින් පුතා ඕනේ කිව්වා මමත් ගිහිල්ලා ගත්තා. ඇත්තට මේක මාර රසයි. එහෙනම් ඉතින් ගිහිල්ලා එන්නම්. හැමදෙනාම සතුටින් පරිස්සමින් ඉන්න. ඔයාලා හැමෝටම මම ආදරෙයි.